හෙලෝ ගයිස් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කිසිම software එකක් use කරන්නේ නැතුව ඔයාගේ Windows PC එකේ connect කරලා තියෙන router එකක් හෝ phone එකක් මොකක් හරි ඒකේ password එක hotspot password එක කොහොමද දැනගන්නේ කියලා හරිද මේකට කිසිම software එකක් ඕනේ නැහැ ලේසිම ලේසි code තුනකින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් හරිද එහෙනම් අපි යමු වීඩියෝ එකට ඔයාලා ඉස්සරහාම ඔයාලගේ CMD එක open කරන්න ඕනේ හරිද ඔයාලට ඒක short key එකක් මම කියන්න ඔයාලගේ keyboard එකේ Windows key එක R press කරලා CMD කියලා type කරලා enter දෙන්න හරිද ඊට පස්සේ ඔයාලා CMD එක open වෙනවා ඊට පස්සේ ඔයාලා CMD එකේ මේ code එක type කරනවා හරිද මම මේ කරන code එක මම description එකේ දාලා තියන්නම් ඔයාලා එකෙන් copy කරගෙන එලා type කරන්න හරිද ඔයාලට පේනවා මගේ device එකට connect වෙලා තියෙන router phone ඔක්කොම පේනවා හරිද ඊට පස්සේ මම මේ මගේ දැන් device එක ළඟ මම phone එක තියෙනවා මම ඒක connect කරගන්න හදන්නේ මම කිසිම software ගන්න නැතුව මම මේකෙන් password එක අරන් මම ඒක connect කරන්න හැටි ඔයාලට පේනවා හරිද දැන් ඔයාලට පේනවා මේ මගේ phone එකේ තියෙන මේක connect කරන්න දෙන්න password එක කිල්ලනවා හරිද ඔව් password එක වැරදි කියනවා හරිද මම දැන් මේකේ ඔයාලට password එක connect කරලා පෙන්නන්නම්. ඔයාලා ඊට පස්සේ අර උඩ ගහගත්ත code එකම යට ගහ ගන්න ඕනේ. ඒකට ඔයාලගේ keyboard එකේ up arrow key එක press කරාම උඩ code එක යටට එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේව add කරගන්න මේකට මේ කැලේ ටික. ඊට පස්සේ name කියලා ගහලා සමාන කිරීමක් දාලා ඊට පස්සේ උඩ කොමා දෙකක් ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒකේ මැද්දට ගිහිල්ලා මේ මගේ device එකේ තියෙන්නේ මම නම දාන්නේ ඒ device එකේ නම copy කරලා මේකට paste කරන්න ඕනේ හරිද ඊට පස්සේ ඔයාලා space එකක් තියලා key සමානයි clear කියලා ගහන්න ඕනේ හරිද ඊට පස්සේ ගහලා enter දෙන්න මේ වැරද්ද ඔයාලත් කරන්න එපා හරිද මේ දැන් මෙතන ගහනවා හරිද මේ මෙතන පොඩි space එකක් තියෙනවා අයි space එක මකන්න හරිද කොයි තැනකවත් ස්පේස් එකක් තියන්න එපා මේ හරිද මේ කී අකුර මේ කී කියන තැන ස්පේස් එකක් තියන්න හරිද ඊට පස්සේ දැක්කම මේ මෙහෙම ඩීටේල් ටිකක් එනවා හරිද ඊට පස්සේ ඔයාලට පේනවා මේ security setting යටතේ තියෙනවා key content කියලා ඒකමයි password එක පෙන්වනවා ඔයාලට පේනවා ඇති ඊට පස්සේ දැන් මම මේ password එක ගහලා ඔයාලට මේ පෙන්වන්න යන්නේ කොහොමද මේක කරන්න කියලා හරිද දැන් මම මේ password එක copy කරනවා CTRL එකයි C අකුරයි press කරලා ඊට පස්සේ මගේ යනවා මම network interface එකට ඊළඟ මේකයි CTRL එකයි V අකුරයි press කරලා password එක paste කරනවා හරිද දැන් next දීලා බලන්න අපි බලමු connect වෙයිද කියලා කොහොම බලන්න guys දැන් connect වෙලා තියෙනවා මගේ network එක මගේ phone එක දැන් මේකට connect වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කද මේ password එක හරියට මේක ගන්න බලව ඔයාලා device එකට එකපාරක් connect වෙලා තිබ්බම මේක ගන්න පුළුවන් හරිද? ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මගේ channel එක subscribe කරලා like මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න මොකක් හරි ප්‍රශ්න තියෙනවා comment එකක් දාගෙන යන්න හරිද? මට පොඩි උදව්වක් දෙන්න මගේ channel එක පොඩ්ඩක් grow කරගන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න මම මේ වගේ tips and tricks